Hi lamai, welcome back to my YouTube channel. ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් ඔයා දන්නවා වැස්ස වෙලාවේ පොතක් කියවනවා කියන්නේ මොන වගේ ෆීලිං එකක්ද කියලා. ඉතින් ඔයා කැමති නැද්ද අද වෙනසකට එක්ක මාත් එක්ක පුංචි කයියකුත් දාගෙනම මේ වැස්ස වෙලාවේ පාඩම් කරන්න. ඔයාලා අහලා තියෙනවද ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක ගැන? ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක ගැන කෙටියෙන්ම කිව්වොත් ඒක පුංචි ගේම් එකක්. අපි අකමැත්තෙන් පාඩම් කරන දේවල් ආසාවෙන් ලීසියෙන් මතක තියාගන්න පුළුවන් පුංචි ගේම් එකක් එක. ඔය තියෙන්නේ මම ගොඩ කාලයකට ඉස්සෙල්ලා හදපු ෆ්ලෑෂ් කාඩ් එකක්. ඒක පාවිච්චි කළේ නැති හින්දා මම හිතුවා පාවිච්චි කරන්න කියලා. බලන්නකෝ ඊට පස්සේ මට හම්බෙච්ච එක. ඒ හම්බුනේ මොකද කියලා මම මුගේ අන්තිමට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් අපිට මේකට ඕන වෙනවා පොඩියට කපාගත්තු සුදු කාඩ්බෝඩ් ටිකක්. ඒ ටිකේ අපිට පාඩම් කරන්න තියෙන ඒවා පුංචියට ලියා ගන්නවා. නිකන් සරලවම ලියා ගන්නවා. ලියලා ඒ ටික ඔක්කොම කලවම් කරනවා. පිළිවෙලක් නැති වෙන්න. ඊට පස්සේ තනින් තනින් කාඩ් එකේ අරගෙන කියවනවා. සරින් සැර එක කියවනවා. සමහරවිට එකම කාඩ් එක කීප වතාවක් වුණත් කියවන්න පුළුවන්. ඒත් ඔයා ඒක සරින් සැරේ කියවනකොට ඔයාට නොදැනීම ඔයා ඒ කාඩ් එකේ ලියලා තියෙන පුංචි දේ වුණත් ඉක්මනට මතක තියාගන්නවා. සුදු පාට මල් වැටුණු ඉතින් එහෙනම් අපි දැන් යමු මොකක්ද අර මම පස්සේ ගත්ත පුංචි ගොලේ කියලා බලන්න. ඒ පුංචි ගොලේ එක මට ලස්සන පරමතයක් තියෙනවා. මම ඉතින් ඒක ඔයාලත් එක්ක අරෂයා කරගන්න. මේ තියෙන්නේ මම ඒ දවස්වල ලියපු කවියක්. දැන් ඉතින් හිතයි අහන්න පුළුවන්ද කියලා බලන්න. අහන්න ඔය කියව ගන්නත් බැරි වෙන පුංචි අකුරෙන් මම ලිව්වේ. එදා අපේ සිංහලස පන්තියට ඇවිත් කිව්වා මම ඔයාලට දැන් සතියක් දුන්නා. අදන නොටිස් බෝඩ් එකට මොකද හදාගෙන අපිට නැති කට්ටිය පන්තියේ නිර්මහින ලෑස්ති වෙන්න කිව්වා. මමවත් අක්කවත් සතියකින් ඉස්කෝලේ ගිහින් තිබ්බ නෑ. ඉතින් මම හිතා ගන්න බැරුව හිටියේ මොකද කරන්න කියලා. අපේ සර් හරිම ආසයි පොඩි කවි වලට. ඉතින් ඒවල හිතට ආපු පද වේල දෙක තුනක් කවියක් කරලා ලිව්වා. ඒක සර්ට කියවන්නත් බැරි වෙන්නේ එනම චූටි අකුරෙන් මම ලියලා දුන්නා. අච්චා සර් ළඟට අවිල්ල ඉවරලා දැන් එක එක දෙන්න කිව්වා. දෙන්න කිරලා තිබ්බ කොලට එහෙම ඔක්කොම එකතු කරගත්තා. දැන් එකතු කරගෙන එක එක කිව්වා. කියවන ඇස්සේ දැන් මගේ එකත් ආවා. දැන් මට හිටගන්න කිව්වා මේ කවිය අයිතිකාරය. ඊට පස්සේ ඒක පේන්නේ නැහැ කියලා මගේම අක්කට දුන්නා. ආපහු ඒක ලොකුට ලියලා දෙන්න කියලා. ලියලා දුන්නා. දැන් සර්ක කිව්වා. කියවල ඉවර වෙලා මේකේ තේරුම් දෙකක් තියෙනවා කිව්වා. මට මේක අප්පා හොඳට කියවන්න ඕනේ කියලා සර් ඒකත් අරන් ගියා. මම හිතුවා හරි දැන් මේක ඉවරයි තමයි කියලා. මොකද ඉතින් මම ඒක නිකන්නේ එවෙලෙත් විඳින්න නෙවෙයි. හැබැයි ඒක සති 3ක්ම නොටිස් බෝඩ් එකේ තිබ්බා. ඒකේ අකුරු ටික පේන්නේ නැති වෙනකම්ම සුදු පාට කොලයක් විතරක් වෙනකම්ම නොටිස් බෝඩ් එකේ තිබ්බා. මට මොනවාවත් ඒක නම් මාරම හැපි. ඉතින් ඔයාලගේත් මේ වගේ පරණ මෙමරිස් තියෙනවා නම් කැමති කට්ටිය පහලින් ලියාගෙන සියුරු හැදුවා මං වැහිලිහි නියෝ වැහි අරන් දුර ඈත ගෙනහිල්ලා තැන් මම ඉතින් කඩදා සියුරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ පාලේ සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාල ගෙල පලද වාලන්න මට තාම ආසයි නගේ හිතගාව හිරවෙන්ට ආදරේ කියාගන්න තව කෝඩුකාරයි වගේ වැහිදාට කටදා සියුරු හැදුවා මං
සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ පාලෙ සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාල කෙල පලද වාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙන්ට ආදරේ කියාගන්න තව කෝඩුකාරයි වගේ වැහිදාට කටදාසියුරු හැදුවා මං වැහිලිහිනියෝ වැහි අරන් දුර ඇතගෙන හිල්ලා තැන් මම ඉතින් කඩදාසියුරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ පාලෙ සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාල කෙල පලද වාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙන්ට ආදරේ කියාගන්න තව කෝඩුකාරයි වගේ වැහිදාට කටදාසියුරු හැදුවා මං වැහිලිහිනියෝ වැහි අරන් දුර ඇතගෙන හිල්ලා තැන් මම ඉතින් කඩදාසියුරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ පාලෙ සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාල කෙල පලද වාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙන්ට ආදරේ කියාගන්න තව කෝඩුකාරයි වගේ වැහිදාට කටදාසියුරු හැදුවා මං වැහිලිහිනියෝ වැහි අරන් දුර ඇතගෙන හිල්ලා තැන් මම ඉතින් කඩදාසියුරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ පාලෙ සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාල කෙල පලද වාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙන්න ඔය තියෙන්නේ මම උදේ ඉඳන් හදපු ෆ්ලෑෂ් කාඩ් ටික. ඉතින් ඕකේ ඔයාලට කැමති විදිහට කැමති පාටක් යූස් කරලා
ලස්සන විදිහට හදාගන්න පුළුවන්. ඒත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි පාඩම් කරන මේකේ ලියන පුංචිම දේ වුණත් ඉක්මනට ඔලුවට යන්න. ඉතින් ගොඩාක් දේවල් ලියන්න නැතුව පුංචි පුංචි කරුණු විතර ඔකේ මේ විදිහට ලියන්න. ගිනියෝ වැහි අරන් දුර ඈතගෙන හිල්ලා දැන් මම ඉතින් කඩදාසි ඔරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි කවුම අපේ බාලේ සීවෙයි නගේ. ඉතින් ඔයාලා කැමති නම් මේකට සබ්ජෙක්ට් වයිස් වෙන වෙනම පාට ගන්නත් පුළුවන්. කාඩ් වලට මේ මම අරන් තියෙනවා වගේ මේ ටික මම ගත්තේ නම් එහෙම හිතලා නෙමෙයි. මං ගාව තිබ්බ ටිකක්. ඒත් ඉතින් ඔයා කැමති නම් ඔයාට එහෙමවත් ගන්න පුළුවන්. ඉතින් මම වැඩ කරලා ඉවර වෙලා බැලුවත් තාම වැස්සලා ඉවරක් තිබ්බ නැහැ. ඉතින් මම ආසම දෙන වැස්ස කියන්නේ. මම දැන් වැස්ස දිහා බලාගෙන අද වෙලෙදි ඉවර කරන්න. අපි තවත් දවසක ඔයත් බ්ලොග් එකකින් හම්බෙමු. ඔයාලා හිතන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් ලියගෙන යන්න. තනි මනසක පාළුම කාලා මට මොනවද මේ කෙරුවේ යලි පිට වෙන පාරවසාලා නවතිනු බැරි දුතුරුලේ